සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න අපි තුන්වෙනි රේඩියෝ සෙග්මන්ට් එකත් අරගෙන ආවා ලයිව් chat with you and me එක. හෙලෝ මම තනියෙන් දින්නේ. හායි සං සුබ සන්ධ්‍යාවක් වේවා. මනුත් ඉන්නව නේද? හායි සුබ සන්ධ්‍යාවක් වේවා. මං අද මුලින්ම කතා නොකර ඉන්නේ අද කතානායකයා මං. ඒ කියන්නේ අදත් කතානායකයා. ඔව් මං හිතුවා ඔයාලට කතන්දරයක් කියලා දෙන්න ඕනේ කියලා. අනේ කොච්චරද මම පොඩි කාලේ එවුවට පස්සෙම කතන්දරයක් අහලා නැහැ. එහෙනම් ඔන්න මම අද ඔයාටයි අපි යහන අපේ යාළුවෝ හැමෝටමයි කතන්දරයක් කියලා දෙන්න යන්නේ. මොකක් ගැනද දන්නේ? මට ඊට කලින් කියන්නකෝ ලෝකේ වේගෙන්ම දුවන සතා මොකද්ද කියලා. චීටා. ඔව් ඔන්න මං එහෙනම් කතා පටන් ගන්නද? ඉන්නකොනේ මගේ බුද්ධිමත්කම ගැන වඩ පොඩ්ඩක් හරි වචනයක් කියන්න තිබුණා. නෑ ඔයා හරි බුද්ධිමත්. ඉතින් එහෙනම් කියන්නකෝ චීටා පැයට කිලෝමීටර් කීයක විතර වේගෙන් දුවනවද? මේ ඕනිවට වඩා ප්‍රශ්න අහන්න දෙපා ඉතින්. අර එකකට උත්තර දුන්නා කියලා මං කොහමයි බුද්ධිමත්. එච්චරයි. මම පටන් ගන්නකො. අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්න. මන් දන්නේ නෑනේ පැයට කිලෝමීටර් 30ක් 40ක් වගේ. චීටා නෑ ඊට වැඩි 60ක් 70ක් වගේ. තව එක chance එකක් දෙන්න. මතක් වෙන්නේ නැහැ හිතා ගන්නත් අනේ මන් දන්නේ එක්ක ඔයාම කියන්නේ. ඔව් ලෝකේ වේගෙන්ම දුවන සතා තමයි චීටා. එයා දුවනවා සම් පැයට කිලෝමීටර් 80ත් 120ත් අතර වේගකින්. මොකක්? එච්චර වේගෙන් දුවනද එයා? ඔව් ඒකනේ යාට කියන්නේ ලෝකේ වේගෙන්ම දුවන සතා කියලා. ඔයා දන්නවද එයාගේ තියෙනවා දුර්වලකම? මේ චීටාගේ? ඔව්. මං හිතන් හිටියේ එයා අනිත් අය වගේම ගොඩක් යාට වැඩිපුර විශේෂඥයෙක් විදිහට දුවන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ දුර්වලකම් හැමෝටම තියෙනවා. මං හිතනවා චීටට ඔය වගේ විශේෂ දුර්වලකමක් තියෙවි කියලා. චීටාගේ තියෙන ලොකුම දුර්වලකම තමයි චීටාගේ දත් පොඩි. අප්පා දත් පොඩි. එතකොට යාට ගොදුරු අල්ල ගන්න පොඩක් කරදර ඇති නේද? අමාරු ඇති නේද? ඉතින් යාට ගොදුරු අල්ල ගන්න අමාරුයිලු. හරිද? අපි අපේ ගිය සති එපිසෝඩ් එකේ කතා කරා වගේ අපි කිව්වනේ කැලේ රජා සිංහයා කියලා. ඔව්. ඉතින් දැන් අපි මේ අහන්නකෝ. දැන් අපි ඒක බලපු නැති අපේ යාළුවන්ට කියන්නේ පැයක බලන ක්‍රමයි. ඔයාම කියන්නකෝ සම්. හරි අපේ පුංචි යාළුවෝ ලොකු යාළුවෝ හැමෝටම පුළුවන් අපේ live chat with you and me YouTube channel එකට ගිහිල්ලා අපේ මීට කලින් තියෙන radio segment එකේ වීඩියෝ එක බලන්න. මේ තුන්වෙනි එක කියන්නේ මීට කලින් දෙකම තියෙනවා. දෙකම බලන්න. ඒ වගේම මතක් කරලා like කරන්න, share කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම සං යාළගේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදා ගන්න ඕනේ නේද? ඔව් අනිවාර්යෙන්ම ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් ඒව අපිට කමෙන්ට් කරන්න. ඔයාලට හිතෙනවා නම් ඉස්සරහට අපි මේ වගේ මාතෘකා කතා කරලා තමයි කියලා ඒව සජෙස්ට් කරන්න. හරි. අපි දැන් ආයෙ යන්කෝ එහෙනම් කතන්දරේට. ඔන්න දැන් කැලේ රජා සිංහයානේ. ඉතින් අපි හැමෝම අපේ රජ්ජුරුවන්ට නෙමේ හැමදේම අපිට වෙන අපිට අකරතැබ්බ අපිට සාධාරණයක් ඕන නම් අපිට මොන හරි ඕන හැමදේම අපි කියන්නේ අපේ රජ්ජුරුවන්ටනේ. ඉතින් දැන් නම් අපි ඒ දේ ඉල්ලන්නේ ජනාධිපතිතුමාගේ. හරිද? ඉතින් මේ චීටත් යනවා කැලේ රජා සිංහයා හම්බෙන්න. සිංහයාට ගිහින් කියනවා අනේ රජතුමනි මට මගේ ගොදුරු අල්ලගන්න හරි අමාරුයි. මට දුවන්න පුළුවන් තමා. හැබැයි අනේ මගේ දත් පොඩි ඒ හින්දා මට දඩයන් කරගන්න අමාරුයි කියලා. ඊට පස්සේ සිංහයා කියනවා නෑ ඔයාට විශේෂ හැකියාවක් ලැබිලා තියෙනවා. ඔයාට වේගෙන් දුවන්න පුළුවන්. ඔයා තමා කැලේ මේ අපේ කැලේ ඉන්න වේගෙන්ම දුවන එක්කෙනා. ඔයාලට තමා මේ ලෝකේ වේගෙන්ම දුවන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ විශේෂ හැකියාව පාවිච්චි කරලා ඔයාට ඔයාගේ දත් පොඩි වුණාට ඔයාට පුළුවන් ඔයාගේ ගොදුර දැහැ ගන්න කියලා.
ඊට පස්සේ චීටා යනවා. ඔයා හිතන්නේ ඊට පස්සේ මොකක් වෙන්නේ නැද්ද? චීටා ඉතින් ඒ කියපු විදියට කරන්නේ නැති. නෑ චීටා පහුවදත් එනවා. ඒ පාර මොකද්ද ප්‍රශ්නේ? චීටා පහුවදත් ඇවිල්ලා කියනවා නේ රජතුමනි මට දඩයන් කරන්න බෑ මගේ දත් පොඩි. මගේ දත් පොඩිනේ කියනවා. ඊට පස්සේ සිංහයා එදත් අර කලින් දවසේ දීපු උත්තරේම චීටාට දීලා චීටා පිටත් කරලා යවනවා. එයා හිතන්නේ ඊට පස්සේ චීටා මොනව කරන්නේ නැද්ද? මේ පාරන අනිවාර්යෙන්ම අහන්නේ නැති ආයෙත් කරන්නේ නැති ගුදුර කම්බ වෙන්නේ නැති. thank you කියන්නේ නැන්නේ. ඔව් ඇත්තටම චීටා එනවා තුන්වෙනි දවසේ. අනේ thank you කියන්න. නෑ චීටා ඇවිල්ලා තුන්වෙනි දවසෙත් කියනවා රජතුමනි මට දඩයන් කරන්න බෑ මගේ දත් පොඩි කියලා. අයියෝ ආයිමත් ඒකම ඉතින් දැන් හැමදාම සිංහයාර කලින් දවසේ දීපු මේක ඒ කියන්නේ උපදේශ දෙනවා. උපදේශය තමා ඔයාට තමා මේ ලෝකේ වේගෙන්ම දුවන්න පුළුවන්. ඔයාට ඒක ලැබිලා තියෙන විශේෂ හැකියාවක්. ඒ හින්දා චීටා ඔයා ඔයාගේ දක්ෂතාවය පාවිච්චි කරලා ඔයාගේ ගොදුර අල්ලගන්න. මෙහෙම දවස් 5-6ක්ම චීටා එනවා. ඇවිල්ලා මොකද්ද කියන්නේ මට දඩයන් කරගන්න බෑ මගේ දත් පොඩි. සිංහයාට මේක වාතයක් වෙනවා. කියන්නේ කරදරයක් වෙනවා. දැන් සිංහයාට කරන්න දෙයක්වත් නැහැනේ. චීටාගේ දත් පොඩි කියලා සිංහයා මොකද කරන්නේ? ඩෙන්ටිස්ට් කෙනෙක් ගාවට යවන්නේ නේද? ඊට පස්සේ සිංහයා මේකට හොඳ උපායක් යොදනවා. මොකද? සිංහයා චීටාට විහිළුවක් කරනවා. හරිද? විහිළුව කරාට පස්සේ දෙන්නට මොකේ විහිළුව කරා ඔන්න දෙන්නම හක හක ගාලා hina වෙනවා. සිංහයා ආයෙත් මේක කරනවා. විහිළුව ආයෙ කරනවා. පළවෙනි පාර තරම් hina නොවුණත් දෙවෙනි පාරත් චීටා hina වෙනවා. තුන්වෙනි පාර හතරවෙනි පාර පස්වෙනි පාර කරනකොට චීටාට මල පයින්නවා. සාධාරණයි කියන්නේ එකම විහිළුව ආයෙ කරනකොට සාධාරණයිනේ. ඊට පස්සේ චීටා අහනවලු රජතුමනි පිස්සුද? එකපාරක් විහිළු කරා. දෙපාරක් විහිළු කරා. තුන්වෙනි පාර හතරවෙනි පාර මේ එකම විහිළුව මොකද්ද මේකේ තේරුම මොකද්ද මේ විහිළු කරන්නේ මේ හිතුවද එකපාරක් දෙපාරක් hina වුණාම එකම විහිළුවට ආයෙ hina යයි කියලා චීටා ටිකක් සැරෙන් සිංහයාගෙන් ඇහුවලු. සිංහයා කිව්වලු චීටා ඔයා මට දැන් එහෙම විහිළුවක් වෙලා තමා තියෙන්නේ. ඔයාට මම පිළියමක් කිව්වලු. ඔයා තමා ලෝකේ වේගෙන්ම දුවන සතා. එතකොට ඔයාට ඒක විශේෂ හැකියාවක් ලැබිලා තියෙනවා. එතකොට ඒ දේ පාවිච්චි කරලා ඔයා ඔයාගේ ගොදුර දැහ ගන්න. හැබැයි ඔයා මොකද කරන්නේ? ඔයා හැමදෑම ඇවිල්ලා මට දවස ගානේ කියනවා මගේ දත් පොඩි රජතුමනි මට ගොදුරු අල්ල ගන්න බෑ. මගේ දත් පොඩි රජතුමනි මට ගොදුරු අල්ල ගන්න බෑ. ඒ දේ මට ඇත්තටම විහිළුවක් කිව්වලු. කියන්නේ ඔයා මට විහිළුවක් වගේ පේන්නේ කියලා සිංහයා කිව්වලු. ඊට පස්සේ චීටා ඒ සිංහයා දීපු උපදේශ පිළි අරගෙන දත් පොඩි වුණාට එයාගේ හැකියාව භාවිතා කරලා එයා ඉතින් එයාගේ කුසගිනි නිවා ගන්න ගොදුරු අල්ල ගන්න එයාගේ හැකියාව පාවිච්චි කරාලු. අපි ලෝකෙන් ගන්න ඇත්තටම ලොකු ආදර්ශ තියෙනව නේද? ඇත්තටම මේක විහිළු කතාවක් නෙමෙයි මේක මොටිවේෂන් කතාවක්. ඇත්තටම දැන් මේ වගේ කතාවක් අහපුවාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන විහිළුවක්ද? චීටලාට සිංහයන්ට කතා කරන්න පුළුවන්ද? හැබැයි ඔයා බාන්න මේකෙන් මිනිස්සෙකුට දෙන්න හදන ආදර්ශය මොන වගේද කියලා. ඒකෙන් කෙනෙක්ගේ තියෙන අර අපේ තියෙන අර අභිප්‍රේරණය කරන්න හදන අපිව මොටිවේට් කරන්න හදන විදිය. ඒකෙන් ලොකු දෙයක් අපේ ජීවිතේට ගන්න පුළුවන්. ඔව් අපි ඒකත් කියමුකෝ අපේ යාළුවන්ට දැනගන්නත් එක්ක සමහරවන්ට තාමත් තේරෙලා නැති වෙන්නත් පුළුවන්. ඔයා කියනවද සම්? ඔයා කියන්නකෝ. මේමයි දැන් ඔයා හිතන්න සම් අපිට හැමදේම කරගන්න බෑනේ. ඒ කියන්නේ අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනේ. හැබැයි අපි මේ ලෝකෙට එන්නෙම අපි මොකක් හරි මං හිතනවා අපි මොකක් හරි
ඒ කියන්නේ මොකක්ම හරි දෙයකට හැකියාවක් එක්ක. හැකියාවක් එක්ක තමයිනේ. සමහර කට්ටියට චිත්‍ර අඳින්න පුළුවන්. සමහර කට්ටියට සින්දු කියන්න පුළුවන්. සමහර කට්ටියට හොඳට නටන්න පුළුවන්. සමහර කට්ටිය හොඳට ඉගෙනගෙන තව කට්ටියට ඒ දැනුම බෙදන්න පුළුවන්. ඒ මිනිස්සු ගොඩාක් දේ අපි එක එක්කෙනා වෙන් විදිහට ගත්තොත් එයාලා මොනවට හරිම දක්ෂයි. ඒකට බාණ්ඩ චීටාගේ දත් පොඩි වුණාට චීටාට හම්බලා තියෙනවා ලොකුම ඔපචුනිටි එකක් තමයි. මං හිතන්නේ ඒක ඔපචුනිටි එකක්. චීටාට දුවන්න පුළුවන්. ඒ දුවන එකම ඔපචුනිටි එකක් කරගෙන චීටාගේ වැඩේ කරගන්න පුළුවන්. ඇත්ත. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒ කට්ටියට චිත්‍ර අඳින්න පුළුවන් උපතින්ම හැකියාවක් තියෙනවා. එතකොට ඒ මිනිස්සු ඒ චිත්‍ර ඇඳීමේ හැකියාව ඔපචුනිටි එකක් කරගෙන එයාලා ඒ අංශෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. අහන්නකෝ දැන් මෙහෙම අයත් ඉන්නවා. දැන් චිත්‍ර අඳින්න එයාට උපතින්ම හැකියාව වෙවිලා තියෙනවා. හැබැයි එයාගේ ඇඟිලි ඉව වැඩ කරන්නේ නැති. එයාලා දැකලා තියෙනද කටින් පින්සල් අරගෙන නැත්නම් කකුල් වල ඇඟිලි වලින් පින්සල් අරන් චිත්‍ර අඳිනවා. ඔව් මම දැකලා තියෙනවා. ඉතින් එහෙම තමන්ගේ හැකියාව තමන්ගේ දුර්වලකම යටපත් වෙන්න නොදී තමන්ගේ ජීවිතේ ජය ගන්න යොදා ගන්න කට්ටියක් ඉන්නවා. ඔයාට මතකද අපි පොඩි කාලේ ගියා චිත්‍රපටයක් සමනල තටු කියලා. ඔව් මට මතකයි. ඒකේ ඉන්නව නේදර චූටි ගෑනු ළමෙක් හිටියේ ආබාධිත ගෑනු ළමෙක්. ඔව් මට මතකයි. එයාගේ ආබාධය එයාගේ ජීවිතේට බාධාවක් කරගන්න නැතුව මම දැක්කා Facebook එකේ දාලා තියෙනවා එයා සාමාන්‍ය පෙළ විභාගෙට ඒ 9ක් ගත්තා කියලා. මගේ මතකේ හරිනම් ඒ 9ක් රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන් චුට්ටක්. මට මතක හැටියට එයා ඒ 9ක් අරගෙන සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙනවා. ඇත්තෙන්ම ජීවිතය දිනපු කෙනෙක් කියලා කියන්න පුළුවන් අය තමයි ඒ. සමහර වෙලාව කොච්චර සැප සම්පත් තිබ්බත් හැමදේම තිබුණා අන්තිමේදී කිසිම දෙයක් තමන්ගේ ජීවිතේ ඉලක්කයක් කියලා දෙයක් නැතුව ඔහේ ජීවිතේ ගෙවලා මැරිලා යනවා. සක්සස් වෙනවා කියන එක ලේසි නෑ. ඒ දේ ඇවිල්ලා අනේ ඔයා එන්න මම ඔයාව සක්සස් කරන්නම් කියලා සක්සස් එක අපි පස්සේ පන්නගෙන එන්නේ නෑ. අපි සක්සස් එක පස්සේ පන්නන්න ඕනේ. ඒකට නිින්ද කැප කරන්න වෙයි, කෑම කැප කරන්න වෙයි, බඩගින්න ඉන්න වෙයි. ඇත්ත. දුක් විඳින්න වෙයි. මට ඔයා කිව්ව කතාවෙන් තව චූටි උපදේශයක් තේරුණා. ඒ මොකද්ද? අපි විහිළු කරන්න ඕනේ මිනිසුන්ට. මං කියන්නේ අපි හැම වෙලෙම සීරියස් මෝඩ් ඉඳලා හරියන්නේ නැහැ නේ. ජීවිතේ විහිළු කරන්න ඕනේ. හැබැයි ඒ විහිළු කරන අය අතරේ විහිළුවක් වෙන්න හොඳ නැහැ. අනිවාර්යෙන්ම මං කියන්නේ නැහැ. ඔව් දැන් මං කියන්නේ දැන් කෙනෙක්ට අල්ලලා විහිළු කරනකොට දැන් ඒ කෙනා එතන විහිළුවක් වෙනවනේ. ඒක අපි සමහරවිට තහෝදර කමට නෑ කමට ඒ වගේ නිකන් ඒ වෙලාවේ සිටුේෂන් නිකන් ජොලියට වගේ වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි මම කියන්නේ. උපහාසයට ලක් වෙන්න හොඳ නෑ නිතරයි. නිකන් වැරදි විදිහට උපහාසයට ලක් වෙන්න හොඳ නෑ. උපහාසය ලක් කරනවා කියන එක නිකන් හරි අවුල් වගේ නේ. අපේ පන්තියේ හිටියසන් පිරිමි ළමයෙක්. එයා විහිළු කරනවා, මිනිස්සු හිනස් වෙනවා, ගුරුවරු හිනස් වෙනවා, අපි යාළුවෝ හිනස් වෙනවා. ඒක හරි ජොලි. හැබැයි මට තේරිලා තියෙනවා සමහර වෙලාවල් වලට අනිත් මිනිස්සු මේ මගේ යාළුවාව දකින්නේ ජෝකර් කෙනෙක් විදිහට. හරිද? අපි කාටවත් ජෝකර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අපි ජෝකර් කෙනෙක් වෙනවා නම් ඒ කියන්නේ මම එතනත් චුට්ටක් කියන්නම්. දැන් තව කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් නම් ඒක අපේ හැකියාවනේ. මං කියන්නේ කුහසන නළුව ගැන නෙමෙයි. දැන් ජෝකර්ලත් ඉන්නේ. එතකොට ඒක හැකියාවනේ. ඒක හැමෝටම කරන්න බෑනේ. එතකොට අපි කවුරුත් ඉස්සරහා නොමිලේ චූන් සපයන්න ඕනේ. අපි හැමෝටම වටිනාකමක් තියෙනවා. දැන් සමහර වෙලාවල් වලට මම මේ කතාව වෙන පැත්තකට ගෙනියනවා වෙන්නත් පුළුවන්.
දැන් මට ඇහිලා තියෙනවා සමහර කට්ටිය කියනවා දැන් අනේ බං උඹ මගේ යාළුවානේ ඕක මට නිකන් කරලා දෙන්න බැයිද? ඕකට ඔච්චර ගාණක් යනවද? කියන්නේ හිතන්න බයික් හදාගන්න ගියා කාර් එක හදාගන්න ගියා කියමු. ඕක මට නිකන් කරලා දීපන් මචං. ඕක ඇත්ත මහා දෙයක් නෙවෙයි. ඉතින් අපි යාළුවෝනේ යන එහෙම කියනවා. ඒකේ ස්පෙයා පාර්ට්ස් එකක් ගන්න හිතන්න එතන ඉන්නෙත් මගේ යාළුවෙක් කියලා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මූ මගේ යාළුවා පොඩි කාලේ ඉඳන් යාළුවා මාව අඳුරනවා. එතකොට මට මේක නිකන් කරලා දෙයි. එහෙම හිතනවා. මේ අපේ කතාව වෙන පැත්තකට යන්නේ. කමන්නේ වුණාට මං හිතනවා මේක කිව්වට කමක් නැතු ඇති කියලා. මම කියන්නේ මම කියලා තියෙනවා ඔයා මගේ යාළුවා නම් ඔයා ඒ ගන්න ගානට වඩා තව කීයක් හරි වැඩියෙන් ගත්තත් කමක් නැහැ. හැබැයි අපි දෙන්නගේ තියෙන යාළුකමට මට හොඳම ස්පෙයා පාර්ට් එක දීපන් මචං. ඔව් ඇත්ත. එතකොට වාහනේ සර්විස් කරන්න ගිහුවාම මම කියන්නේ කවදාවත් අපි දෙන්න යාළුවෝ මචං මේක අඩුවට කරලා දීපන් කියලා මම එහෙම කියන්නේ මම කියන්නේ අපි අහනකොට කියනවා ඔය කැමති ගානක් දීපන් බං. මං කියන නෑ මචං. උඹේ ගාන ගනි. මට ඕක කරගන්න බැරි හින්දානේ මං උඹ ගාවට එන්නේ. හැබැයි උඹ ඒක අපේ යාළුකම හින්දා මට හරියට කරලා දීපන්. ඇත්ත දැන් සමහරව ඒව කරනවනේ ආයි තමන් ගාවට ගෙන්න ගන්න විදිහට. ඔව්. එහෙම නැත්නම් හරියට කරලා දෙන්න ඕනේ යාළුකමට. ඒ කියන්නේ එයාට පාඩුවක් නොවෙන්න යාළුකමටත් ඒ ගරුත්වය දෙන්න. ගරුත්වය දෙන්න ඕනේ. දෙපැත්තම එතකොට සාධාරණයි. දැන් මම කියන්නේ ගියේ ඕක නෙමෙයි. මම කියන්නේ ගියේ අපිට මොකක් හරි හැකියාවක් තියෙනවා නම් අපිට මොකක් හරි දක්ෂකමක් තියෙනවා නම් ඒක වැලියු කරන්න. ඒක නිකන් දෙන්න යන්න එපා. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම් ඔයාට කියලා කෙනෙක් චිත්‍රයක් ඇඳ ගන්නවා නම් ඒක වැලියු කරන්න. ඔයාට සින්දු ලියන්න පුළුවන් නම් කෙනෙක් සින්දුවක් ඔයාට කියලා ලියව ගන්න යනවා නම් ඔයා ඒ සින්දුව වැලියු කරන්න. ඔයා මාකට් කරන්න. ඔයාව මාකට් කරගන්න. ඔයා දෙයක් ඉගෙනගෙන ඔයාට කෙනෙක් කියනවා නම් අනේ මට මේක මේ නිකන් කියලා දෙන්න පුළුවන්ද කියලා මං කියන්නේ හියුමනිටි නැති කරගන්න එපා. මනුෂ්‍යත්වයේ තියාගන්න. හැබැයි කොයිම වෙලාවකවත් තමන්ව පල්ලෙහාට දාන්න එපා. තමන්ව පුළුවන් තරම් මාකට් කරගන්න. තමන් ඉගෙනගත්ත දේ මාකට් කරන්න, තමන්ගේ හැකියාවන් මාකට් කරන්න. ඇත්ත. හොඳයි මනු. එහෙනම් අපි මම හිතන අපේ යාළුවන්ට හොඳ වැදගත් පණිවිඩයක් දෙන්න ඇති කියලා. මට ඉතින් අන්තිම මොහොතේ කියන්න තියෙන මෙන්න මෙච්චරයි. තමන්ගේ ඉලක්ක වලට යන්න අපි හැම වෙලේම කියන්නේ ඒකනේ. අපි කියන්නේ ඉගෙන ගන්න එපා කියන්නේ සාමාන්‍ය පෙළින් අතර වෙන්න කියන්නේ උසස් පෙළ කරලා වැඩක් නැහැ කියලා කියන්නේ. අපි කියන්නේ පුළුවන් තරම් ඉගෙන ගන්න. ඔයාලට හැකියාව තියෙනවා නම් ඔයාලගේ පළවෙනි උපාධියෙන් පස්සේ ඔයාලගේ දෙවෙනි උපාධිය කරන්න, MSc කරන්න, MPhil කරන්න. ඔයාලට ඊට පස්සේ හැකියාවක් තියෙනවා නම් ඔයාලගේ PhD එක සම්පූර්ණ කරගන්න. අපිට ගන්න තියෙන ලෝකේ කොහෙ ගියත් ඊට පස්සේ අපිට කතා කරන්නේ ડોක්ටර් කියන එකෙන්. તો කතා කරන ආචාර්ය අහවලා. මොකද මම දැකලා තියෙනවා සං ගොඩක් කට්ටිය කියනවා ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. මම සාමාන්‍ය පෙළින් ඉගෙන නවත්තලා මෙහෙම මේ දේ කරලා තමයි මෙහෙම දියුණුනේ. ඊට පස්සේ කියනවා මම කැම්පස් ගියේ නෑ මම මේ දේ කරලා තමයි දියුණුනේ. එහෙම ඉන්නවා නැත්තේ නෑ. එහෙම මිනිස්සු ඉන්නවා. හැබැයි අපිට තියෙන එකම අවිය අධ්‍යාපනය. අනාගතේ ඉතුරු වෙන හොඳම පරිහත් අධ්‍යාපනය හොඳම ආයෝජනයත් අධ්‍යාපනය. හින්දා හොඳට ඉගෙන ගන්න, හොඳ මිනිස්සු වෙන්න, මොටිවේට් වෙන්න, තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන්න කොයිම වෙලාවකවත් තමන්ව ඩිමෝටිවේට් කරගන්න එපා, නෙගටිව් වෙන්න එපා, තමන්ගේ වැලියු එක අඩු කරගන්න එපා. තමන්ගේ තියෙන හැකියාවන් හැමදේම තමන් ගාව තව කෙනෙක්ගේ නැති තමන් ගාව තියෙන කිසිම දෙයක් අඩු මුදලට දෙන්න එපා. පුළුවන් තරම් වැලියු කරන්න. හරි එහෙනම් අපි මේ සතියේට අතට සමුගමුද? එහෙනම් good night. සුබ රාත්‍රියක් හැමෝටම. අපි 4 වෙනි සෙග්මන්ට් එකත් එක්ක ලැබුණ සතියේට හමුවමු. ඉතින් එතකන් ඔයාලා සතුටින් ඉන්න, හීන දකින්න, අරගෙන හීන දකින්න, හීන achieve කරන්න try කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඒ වෙනුවෙන් ඇටිටියුඩ්ස් හදාගන්න. ඒවත් එක්කම අද කිව්වත් වගේ ඔයාලා කිසිම දෙයකට පසුබට වෙන්නේ නැතුව ඉදිරියටම යන්න. ගිහින් එන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. මතක් කරලා අපේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ සජෙෂන්ස් අපිට දෙන්න, හොඳ නරක කියන්න.
ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරාම ඒ වගේම තමා අපිට කතා කරන්න මාතෘකාවක් තියෙනවා නම් අපිට කියන්න. ඔව් ඒක තමයි සජෙෂන්ස් දෙන්න. ඒ වගේම අපි ඉන්නවා TikTok එකේ වගේම FB එකෙත්. live chat with you and me. Radio segment.